සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඔන්ලයින් විත් නිලු මගේ YouTube channel එකට. ඉතින් අද උදේම ආවේ ඔයාලව බලන්න. ලස්සන ජපන් රෝස මල් ටිකක් අරගෙන. ඉතින් බලන්නකෝ අද ජපන් රෝස මල් ටිකේ ලස්සන. ඉතින් පහුගිය වීඩියෝ එකට ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා. ගොඩාක් අය එක එක අදහස් දීලා තිබුණා මට. අනේ ගොඩාක් ස්තුතියි ඔයාලට. මට ඉස්සෙල්ලම ඇත්තටම උවමනාව තිබ්බේ ගොඩාක්ම ඔයාලට ස්තුති කරන්න. මොකද මම YouTube එක පටන් අරන් මගේ channel එක ලොකු කාලයක් නැහැ. ඒ වුණාට මේ එකතු වෙලා දැනට මගෙත් එක 700ක් 701ක් වගේ මං හිතන්නේ ඉන්නවා subscribeලා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි. ඔයාලගේ කමෙන්ට් එක ඇත්තටම මට මහ මෙරක් තරම්. මොකද මම හරිම ආසයි මේ අර අදහස් ප්‍රකාශ කරගන්නවා කියන්නේ එකිනෙකාගේ අර ඒ වගේ මම අදහස් එහෙම තව කෙනෙක්ගේ අදහස් දැනගන්න කැමතියි. ඒ වගේම මගේ අදහසත් මම ඔයාලට කියන්න කැමතියි. ඉතින් මගේ අදහස් මම හැමදේම මේ channel එකේ වීඩියෝ හරහා ඔයාලත් එක්ක ගේනකොට ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට මාත් එක්ක බෙදා ගන්න එක මට ලොකු සතුටක් ඉතින්. අනිත් දේ තමයි කීප දෙනෙක් අහලා තිබුණා මගේ කිචන් එකේ අර කිචන් ටයිල් එක උඩ අලවපු වෝල් ස්ටිකර් එක කොහොමද ගෙන්න ගත්තේ? ඒක ගෝල්ඩ් පාට එකක්ද එහෙම කියලා අහලා තිබුණා. නැහැ. ඒක කළු පාට කළු සුදු මික්ස් වෙච්ච එකක් තියෙන්නේ. මේ අනිත් එක තමයි අර මේ ඒ ස්ටිකර් එක ගෙන්න ගත්තේ මම FB page එකකින්. මම ඔයාලට FB page එක කැමති අය ඉන්නව නම් ගන්න පල්ලෙහායින් කමෙන්ට් එකක් විදියට දාන්න. කැමති කෙනෙක් ඉන්නව නම් ඉතින් මම ෆෝන් නම්බර් එකත් එක්කම දාන්නම්. ඔයාලා කන්ටැක්ට් කරගෙන ඔයාලගේ කිචන් එකේ ටයිල් එක ඔයාලට මැච් වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ටයිල් එක පරණ පාටයි නම් වතුර නිසා කිවුල මිදිල වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ වෝල් ස්ටිකර් එක අලව ගන්න. ඉතින් අඩි ගාන මැනලා යාලා ඔක්කොම තියෙන ප්‍රමාණ අහනවා. ඒ විදිහට ඔයාලා කියන්නේ. ඊට පස්සේ ඔයාලට මේ හරියනම විදිහට යාලා මේ සයිස් කරලා ඒ ටික එවනවා ඉතින්. ඉතින් තව අක්කා කෙනෙක් අහලා තිබුණා මගෙන් මේ මගේ ලිප ගැන. මම ලිප ටයිල් එක කපලාද දාලා තියෙන්නේ කියලා තාම නැහැ. ලිප අරගෙන ලොකු කාලයක් උනේ නැති නිසා මට ඒක කරගන්න උන්නේ නැහැ තාම. ටයිල් එක උඩ තමා තියෙන්නේ. හැබැයි ඉතින් ටයිල් එක කපලා හැදුවා නම් ඇත්තටම හරි පහසුයි. මේ අර ලිප සුද්ධ කරන්න එහෙම ගියාම හරි අමාරුයි. ලිප පොඩ්ඩක් අර එහාට මෙහාට වෙනවනේ. එතකොට ඉතින් පොඩ්ඩක් අමාරුයි. අර සමහරක් වෙලාවට ඉතින් මේ මට උයන්න ගියාමත් හරි අපහසුයි. හැම ලිප තියෙන එක ටයිල් එක ලිස්සන්න එහෙමත් බලනවා සමහරක් වෙලාවට ඉතින්. ඉතින් ඒ වැඩේත් කරගන්න ඕනේ. ඉතින් දැනට නම් තියෙන විදිහට උයා ගන්නවා මම. තව නංගි කෙනෙක් අහලා තිබුණා මගේ පරණ ප්‍රශ්න ටිකම ආපහු වින්කමල් ගැනම තමයි අහලා තියෙන්නේ. ඉතින් ගොඩාක් අය අතට මම ඔයාලට කියන්නේ පරණ වීඩියෝ බලන්න. එහෙම කළත් බලන්න. මම වීඩියෝ 3-4කම කියලා ඇති. වීඩියෝ 3ක වගේ කියලා ඇති වින්කමල් හිටවන හරිම විදිහ. ඒ විදිහට කරන්න මේ වින්ක ගස් වලට ගොඩාක් වතුර දාන්න එපා ඔයාලා. වින්ක ගහ ගෙනල්ලා පිටවපු ගමම්ම වගේ ගහ හෙලවෙන්න එහෙම තියන්නත් එපා. එකපාර සැර අවුවේ තියන්නත් එපා. ඉතින් පොහොර කියලා එහෙම සැර පොහොර වර්ග දාලා ගොඩක් ගහට මේ දරා ගන්න බැරි තරම් සැර පොහොර දාන්න එපා. ගහ මැරෙනවා. ඉතින් ඒ විදිහට හිටවලා බලන්න. මම දන්නවා එහෙම හිටවලා ඔයාලා කමෙන්ට් කරලා තිබුණා කියන්නම් කියලා. ඉතින් මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. එහෙම හිටවලා පැලවෙච්ච එක ගහක් ගැන හරි මට ලස්සන කමෙන්ට් එකක් මම හරි ආසාවෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මම දෙයක් කිව්වනම් ඒ දේ ඔයාලා ඒ පුළුවන් විදිහට ඒ දේ කරලා ඒකේ රිසල්ට් එක කියනකොට ඉතින් ඒකේ සතුට දැනෙන විදිහ කියන්න ඕනේ නෑනේ. ඕන කෙනෙක් දන්නවා ඒක. ඉතින් මාත් හරි ආසයි වීඩියෝ 3ක වගේම කියලා දුන්නා වින්ක හිටවන විදිය. ඉතින් ඒ විදිහට ඔයාලා ගොම පොහොර දාලා හදලා පැලවුණාට පස්සේ ගහ මැරෙන්නේ නැතුව හොඳට පැල කරගත්තට පස්සේ මට කමෙන්ට් එකක් දාන්න. මට හරි සතුටුයි ඒ වගේ කමෙන්ට් එකක් දකින්න ඇත්තටම. ඉතින් තව කීප දෙනෙක් අහලා තිබුණා වින්ක ගස්වල මේ අතු කප්පාදු කරනවාද කියලා. මේ මම නම් මේ වෙනකම්ම වින්ක ගස්වල අතු නම් කප්පාදු කළේ නැහැ. මගේ පෝගන් නිලා ගස් ටිකෙත් අතු කප්පාදු කරන්න ඕන
මම ඒ වෙනකොට වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. වින්කා ගස් වල නම් මම අතු කප්පාදු කරන්නේ නැහැ. මොකද වින්කා ගහේ අතු කප්පාදු කරන්න අවශ්‍යතාවයක් උන්නේ නැහැ. මොකද හැම අත්තකම මල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මල් නැති වුනහමනේ අර මල් හැදිලා නිකන් ගහ නිකන් අර ඉරටක් වගේ එහෙම උස යනවා නම් තමයි සාමාන්‍යයෙන් අතු කප්පාදු කරන්න ඕනේ. මේ එහෙම ප්‍රශ්නයක් නැති නිසා මම කප්පාදු කරේ නැහැ. මේ ඔයාලා කප්පාදු කරනවා නම් සාමාන්‍යයෙන් ගහ මෝරලා නම් ප්‍රශ්නයක් නෑ එහෙම. කප්පාදු කළා ඒ කප්පාදු කරද්දී එන අතු ටිකත් අයින් කරන අතු ටිකත් වෙන පෝච්චියක හිටවල බලන්න. ගොඩක් දුරට හැදෙනවා. මේ ඉතින් එහෙම මම කප්පාදු කළා නම් නෑ හැබැයි. අනිත් ඒ තමයි මගෙන් අහලා තිබුණා තව එක්කෙනෙක් නංගි කෙනෙක් එයා YouTube channel එකක් කරන කෙනෙක් මේ views එන්නේ නැහැ එයාගේ channel එකට මේ ඇයි කියලා මම වීඩියෝ කරන්නේ ෆෝන් එකෙන්ද එහෙම කියලා අහලා තිබුණා. ඇත්තටම නංගි මගේ වීඩියෝ මුලින් ඉඳන්ම බලන කීප දෙනෙක් ඉන්නවා. මේ ඒගොල්ලෝ දන්නවා මම ෂෝට් වීඩියෝ තමයි දැම්මේ. මේ මොකද මට ලොන් වීඩියෝ එකක් ගේන්න මේ එච්චර ආසාවක් උවමනාවක් තිබුණ නැහැ. එකක් තමයි මට මම කැමති නැහැ මේ දිග වීඩියෝ වලට. එහෙම එකක් මට තිබුණා. channel එක හැදුවට අර දිග වීඩියෝ එකක් ගේන්න එහෙම මට ආසාවක් තිබුණ නැහැ. ඉතින් හැබැයි ඉතින් මේ මගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා හරිම හොඳ අය. ඉතින් එයාලා මට හැම වෙලේම කියන්නේ අනේ අක්කේ වීඩියෝ එකක් ගේන්නකෝ ඔයා කතා කරන්නකෝ එහෙම කියලා මට කියන්නේ. ඉතින් ඊට පස්සේ මට හිතුණා ඉතින් මල් සම්බන්ධවනේ ෂෝට් වීඩියෝ වලත් ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් මල් සම්බන්ධවම වීඩියෝ එකක් මම ඉස්සෙල්ලම ගෙනාවා. ඉතින් ඇත්තටම මම දන්නේ ගොඩක් ඉතින් සාමාන්‍යයෙන් channel එකක් කරපු මුල් කාලේනේ ඉතින් මමත් හිතුවේ නැහැ views එයි කියලා ලොකුවට. ඉතින් සාමාන්‍යයෙන් මේ views ඇවිල්ලා තිබුණා. ඉතින් මං එහෙම විශේෂ දෙයක් නම් එහෙම කළේ නැහැ නං. ඉතින් අපි කරන දේ හරියට කරනකොට ඉතින් අපි ඒ කරන දේ ක්වොලිටියක් ඇතුව කරද්දි ඉතින් මිනිස්සු බලනවා. ඉතින් ඒක තමයි එකක්. අනිත් එක තමයි මම මේ ඔක්කොම කරන්නේ එකම ෆෝන් එකෙන්. මට ෆෝන් දෙකක් එහෙම නැහැ. ඉතින් ෆෝන් එකෙන් තමයි මම වීඩියෝ කරන්නේ හැමදේම කරන්නේ. ඉතින් මගේ channel එකත් මුලදී views එන්නේ නැතුව එහෙම තිබුණා. ඉතින් මට ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. හැබැයි මම channel එක බලාපොරොත්තු වෙන්නේ නැහැ නතර කරන්න. මොකද මම වීඩියෝ දැම්මේ මට මගේ ගෙදර තියෙන මල් පැල ටික සමහරක් මල් ගස් මේ වෙනකොට මගේ නැහැ ඇත්තටම. ඉතින් ඒ තියෙන ලස්සන හැමදාම තියෙන්නේ නැහනේ. දැන් බෝගන්විලා වල උනත් මල් තියෙන කාලයක් එනවා නැති කාලයක් එනවා. ඉතින් ලස්සන මතකත් එක්ක අපේ ඇස් දෙකින් මේ මතක දකින්න පුළුවන් නම් ඒක මං හිතන්නේ ගොඩාක් මානසික සුවයට වැදගත් මානසික සුවයට බලපානවා. අපි අපේ අත්දැකීම කරපු දෙයක් අපි මහන්සි වෙලා කරපු දේවල් වල ප්‍රතිඵල ඒ දේවල් තව කෙනෙක් අගය කරද්දි දැනෙන සතුට ඉතින් ඒවා සල්ලි වලටවත් කිසිම දෙයකින් ගන්න බෑ. ඒක හදවතට දැනෙන හරිම නිහතමානී සතුටක්. ඉතින් ඒක නිසා මම නම් හිතන්නේ YouTube channel එකක් කරනකොට අපිට views ආවා නාවා එහෙම එකක් නැහැ. අපිට ආදරය කරන ආදරණීය රසික පිරිසක් අපිත් එක්ක වටේට ඉන්නකොට ඉතින් වීඩියෝ එකක් කරන්න හිතෙනවා. මොකද එයාලා ප්‍රශ්න අහද්දී එයාලට ඒවට උත්තර දෙන්න හිතෙනවා. එතනින් ගියාම අපි ඇත්තටම යාළුවෝ ළඟින්ම යාළුවෝ වගේ දැනෙනවා. එතකොට අර අපි තනි වෙලා වගේ ගෙදරට වෙලා ඉන්නවා කියන හැඟීම අඩු වෙනවා. ඉතින් ඔය හැමදේම එක්ක ඉතින් කාලයක් ගිහිල්ලා මුදල් ලිපීමකුත් කරන්න පුළුවන්. ඔය හැම පැත්තෙම channel එකක් කරන එක හොඳයි. මම නම් කියන්නේ ඒ නංගිටත් මම ඒකයි කිව්වේ channel එක අත්හරින්න එපා. ඔයා දිගටම channel එක කරන්න. මේ අත්හරින්න හිතුණත් අත්හරින්න එපා කියලා මම කියන්නේ. මොකද එහෙම තමයි අපේ ජීවිතේ අපි මොනවා හරි දෙයක් කරගෙන යද්දී අපිට ඒ දේවල් එපා වෙනවා. අනේ මට මෙහෙම නෑ මෙහෙම උනේ නෑ කියලා එහෙම හිතන්න එපා කවදාවත්. පුළුවන් තරම් උත්සාහ කරන්න අපි කරන දේ අපි ඒ දේ අල්ලගෙන ඒක රැඳිලා ඉන්න අත්හැරලා අතරමඟ දාලා යන විදියට කවදාවත් දෙයක් කරන්න එපා. කරොත් ඒ වැඩේ අවසන් වෙනකම්ම ඒක ලස්සනට කරගෙන යන්න ඕන. මොකද පසුබහින්න එපා කිසිම දෙයකට කවදාවත්. මොනතරම් ප්‍රතිඵල නැති වුණත් කරන දේ පසුබහින්න එපා. කවදක හරි දවසක් එනවා Tamanට Taman ගැන සතුටු වෙන්න. ජීවිතේ ආපස්සට හැරිලා බැලුවාම ඕනම කෙනෙකුගේ ජීවිතේ සතුටු වෙන තැන් වගේම දුක් වෙන තැන් කලකිරෙන තැන් තියෙනවා. හැබැයි ඉතින් ඔය තේරීම තෝරගන්නේ අපිමනේ. අපිම තෝරගත්තු පාරවල් වල අපිම ගිහිල්ලා ආපස්සට හැරිලා තේරුමක් නැහැ කියලා හැරෙන්න එපා. ඇත්තටම ඕනම දෙයක ප්‍රතිඵල එන්න පටන් ගත්තු මුල්ම කාලේ බෑ. අපි ව්‍යාපාරයක් කරත් මොනවා කරත් අපිට කාලයක් රැඳිලා ඉන්න වෙනවා. ඒ හැම දෙයකම
හොඳ ප්‍රතිඵලයක් සාර්ථකත්වයක් දකින්න. ඒක නිසා මම ඒ නංගිට කියන්නෙත් ඇත්තටම ජීවිතේ මොන දෙයකටවත් ඒ වගේ අධෛර්යමත් විදිහට බෑ කියලා හිතන්න නැතුව මම එයාට කිව්වා වීඩියෝ දාන්න දීකටම මට පුළුවන් විදිහට මම බලනවා මම ලයික් කරනවා කමෙන්ට් කරනවා. මොකද මම හරි ආසයි මේ එහෙම බිඳුවේ ඉඳන් නැගිටින හරි පොඩි ගෑනු ළමයින්ට මේ එයා එහෙම ලොකු කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන් පොඩි නංගි කෙනෙක්. ඉතින් මම හිතන්නේ ජීවිතේ ඒ වගේ අයට අපි ඇත්තටම මානසිකව වටන්න නැතුව උදව් කරන්න ඕනේ වචනෙන් හරි කරන්න පුළුවන් මොනවද අපි හිස් වචන කතා කරලා නිකන් පළක්විති දේවල් කතා කරලා කාලේ නිකන් ගත කරන එකේ මනුස්සෙක්ට මොනවා හරි දෙයකින් චූටි දෙයකින් හරි ඒ මනුස්සයාගේ හිත සනසන්න පුළුවන් නම් එයාට ඒ චූටි දේ අහලා එයා සතුටු වෙනවා නම් එයාගේ තීරණය එයා වෙනස් කරලා හොඳ පැත්තට එයා යනවා නම් අනේ ඉතින් අපි කොච්චරක් කතා කරත් මොකද නේද මේ විනාඩි 15ක් ඉස්සක් අපි කතා කරලා යනවා නම් ඒ කතා කරන දෙයකින් කවුරු හරි දෙයක් ගන්නවා නම් අනේ ඇත්තම මගේ නම් සතුට ඒකම තමයි. ජීවිතේ මොන තරම් ප්‍රශ්න ආවත් කවදාවත් ඒ ප්‍රශ්න දිහා බලලා මට විතරයි මෙහෙම වුනේ අනිත් කට්ටියට මෙහෙම වෙලා නැහැ. ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. මම කරන දේ විතරයි අසාර්ථක වෙන්නේ. මට තමයි ජීවිතේ වැරදුනේ. මං තමයි මේ ලෝකේ දුකෙන් ඉන්නේ කියලා හිතනවා නම් ඇත්තටම ඔයා වැරදි. අඬපු මිනිස්සු, පසුතැවිච්ච මිනිස්සු, එතනින් ගියාම හැල හැප්පීම් වලට මුහුණ දීපු මිනිස්සු තමයි ජීවිතේ සාර්ථක වෙලා ඉන්නේ. කවදාවත් ජීවිතේ රෝසමල් යහනාවක් කියලා හිතාගෙන ජීවත් වෙන්න එපා. ඕනම දෙයක් දිහා මතු පිටින් දකින්න ලස්සන, මතු පිටින් දකින්න සුන්දරත්වය අතුලාන්තයෙන් තියෙනවා කියලා හිතන්නත් එපා. හැම දෙයකම ජීවිතේ ලොකු කතාවක් හැම පිටුවකම හැමෝගෙම තියෙනවා. ඉතින් ඒ නිසා මම නම් කියන්නේ ජීවිතේ කිසිම දවසක කිසිම දෙයකට පසුබහින්න එපා. අපිට පසුබහින්න වෙන අවස්ථාවල් වල පුළුවන් තරම් ඉවසලා ඔයාගේ ප්‍රතිඵලයේ අවසානයේ ජයග්‍රහණයක් වෙනවම තමයි. ඒක නිසා චූටි දේවල් ලොකු දේවල් කරගෙන ජීවිතේ අපිට ගන්න තියෙන හොඳම තීරණ මග අරගන්න නැතුව ඉවසීමෙන් කල්පනාවෙන් සතුටු වෙලාවට තීරණත් නොගෙන දුක් වෙච්ච වෙලාවටත් තීරණ නොගෙන ඔය දෙකටම මැද්දෙන් ඉන්න වෙලාව අපි සංසුන් වෙලා ඉන්න වෙලාවට ගන්න තීරණ තමයි ඇත්තටම සාර්ථක තීරණ වෙන්නේ ඕනම දෙයකදී. ඒක නිසා එක දෙයක් එකපාරට දැකපු ගමන් මේ තීරණේ මෙහෙම ගන්න ඕනේ කියලා එහෙම හිතන්න එපා. අපිට සමහර විට ගන්න තීරණ ජීවිත කාලෙම වරදින්න පුළුවන්. ඒක නිසා තීරණ ගන්නකොට හොඳට හිතන්න, 10000 වාරයක් හිතන්න. කේන්ති ගිය වෙලාවට ඉවසන්න. ඇත්තටම ඒවා ජීවිතේට තියෙන්න ඕන ගුණාංග අපේ ළඟ. අපි කේන්ති ගිය වෙලාවට කෑ ගහලා තව කෙනෙකුට බැනලා කවදාවත් එහෙම කරන්න එපා. ඔයා සමහර විට හස්බන්ඩ්ගේ ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට රෙන්ට් එකට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්නකොට එක එක විදිහේ ප්‍රශ්න එනවනේ ගෙවල් වල ඉන්නේ නැති. ඉතින් එහෙම වෙලාවට ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි අපේ කටින් වචන පිට කරලා අපි ප්‍රශ්නයක් ඇති කරගන්නට වැඩිය ඉවසන එක. හොඳම දේ ඒක. ඉවසලා අවසානට හිතනවා ඉවසලා තමන් නිශ්ශබ්දව හිටියාම එකක් තමයි කියවන කෙනා අපි ඕනම කෙනෙක් ඕනට වැඩි කියවන්න ගියාම අපි ඇත්තටම අවතක්සේරුවට ලක් වෙනවනේ. අවශ්‍ය තැන්දී විශේෂයෙන්ම කාන්තාවක් කතා කරන්න ඕනේ අවශ්‍ය දේ අවශ්‍ය තැන්දී විතරයි. අනවශ්‍ය විදිහට කතා කරන්න ගිහිල්ලා අනවශ්‍ය විදිහට අපි කෙනෙක්ව විවේචනය කරන්න ගියාම ඒකෙන් අපිටම තමා හානියක් වෙන්නේ. අපේම තමා ඒකෙන් කෙනෙක් අපිවම තමා හිතන්නේ මේ කෙනා මෙහෙමයි කියලා. ඒක නිසා තව කෙනෙක් විවේචනය කරන්න ගියාමත් අපි හිතන්න ඕනේ මේ විවේචනය කරන විදිහටම දවසක මාවත් කෙනෙක් විවේචනය කරයි කියලා හිතන්න ඕනේ. අපි එහෙම හිතපුවාම ඇත්තටම අපි අපේ පැත්තෙන් අපි එහෙම හිතනකොට අපෙන් සමාජයට යන්න තියෙන ගොඩක් නරක දේවල් අඩුයි. අපි හිතන්න ඕනේ අපේ පැත්තෙන් අපි මේක මෙහෙම කරොත් මොකද වෙන්නේ කියලා. කෙනෙකුට දුකක් කරදරයක් විපතක් වුණාම හිතන්න ඕනේ මේක මට වුණා නම් කියලා. ඇත්තටම මම ගොඩක් වෙලාවට සතෙකුට දැන් ගොඩක් අය මගේ වීඩියෝ වල දකින්නේ සමහරක් වෙලාවට පූසෝයම අපේ ගෙදර ඉන්නවා 10ක් විතර ඉන්නවා. ඇත්තටම මේ එක බැලලි ගෑනු සතෙක් පැටව දාලා ඉතින් අම්මලා ගෙදර ඉන්නවා. අම්මලා ගෙදරින් අපේ ගෙදරට ඇවිල්ලා එහෙම ඉඳලා මේ අන්තිමට මේ පැටව ගොඩක් හම්බුණා. ඊට පස්සේ ඉතින් ඇත්තටම සමහර අය නම් කිව්වා අනේ ගෙනිහින් දාන්න අර හෙට මෙහෙට පන්සල් වලට ගිහින් දාන්න එහෙම කියලා. ඇත්තටම මම නම් කවදාවත් ඒ වගේ වැඩ කැමතිත් නැහැ. මම කරන්නෙත් නැහැ. ඕනනම් උපරිම අවුරුදු 5ක් දීවිය සත්තු මැරිලා. මොකද යාලා අපේ දේපල ඉඩ කඩන් අයිති කරගන්න ඇවිල්ලා නෙවෙයිනේ. මොනවා හරි ටිකක් කාලා ඔය වැටලා නිදිය ගන්න ටික නිදි. ඒක නිසා මම නම් කොයි වෙලාවකවත් සත්තුන්ට එහෙම හිරිහැර කරන්නේ නැහැ.
මගේ මහත්තයත් එහෙමයි, මගේ පුතාලා දෙන්නත් එහෙමයි. හරි ආදරේ සතුන්ට. මොකද අපි ළමයින්ට කරුණාවන්තකම උගන්වන්න ඕන අපේ ගෙදරින්ම තමා. අපි කරුණාවන්තකම දහම් පාසලකට ඇරියත් කොහෙට ඇරියත් අපි එතනින් ගියාම ඉස්කෝලේක වුණත් හැමදේම අපිට බාහිරව දරුවෙකුට කියලා දුන්නට අපි ගෙදරින් කරන දේම තමා දරුවෙක් වුණත් ආදර්ශයට ගන්න. අනිත් එක ඒවා උප්පැත්තේම ඇගේ ලේ වලින් එන්න ඕන හැඟීම්. පොඩි කාලේ ඉඳන්ම ඇත්තටම ළමයින්ට සතුන්ට ආදරේ කරන්න, සතුන්ට කරුණාවන්ත වෙන්න උගන්වන්න ඕන. එතකොට තමයි කරුණාවන්ත හිතක් ඇති දරුවෝ සමාජයට දායාද කරා වෙන්නේ. මොකද පෑනෙන් පොතෙන් අධ්‍යාපනයෙන්ම ගිය දරුවෝ පිරිසක් බිහි කරාට හිත්වල කිසිම තෙතමනයක් තව කෙනෙක් ගැන කරුණාවන්තකමක් නැත්තම් ඇත්තටම අපි මොන තරම් අධ්‍යාපනය දුන්නත් සැප සම්පත් දුන්නත් වැඩක් නැහැ. කරුණාවන්ත හිත් තියෙන දරුවෝ තමයි මේ ලෝකේ ලස්සන කරන්නේ. ඒක නිසා මල් වගේම ලස්සන හිත් තියෙන කරුණාවන්ත දරුවෝ මේ සමාජයට දායාද කරන්න නම් අනිවාර්යෙන් දෙමව්පියෝ වෙච්ච අපි ගෙදර පරිසරය අනිවාර්යයෙන්ම හොඳ සාමකාමී පරිසරයක් කරන්න ඕනේ. තව කෙනෙකුට කරන දේ Tamanටත් ඒ විදිහටම දැනෙනවා. ඒ බඩගින්න අපිටත් දැනෙනවා. අපි සතෙකුට ගැහුවොත් ඒ රිදෙන විදිහටම අපිටත් රිදෙනවා කියලා දරුවන්ට උගන්වන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම තව කෙනෙක් ගැන කරුණාවක්, ආදරයක්, දයාවක් ඇති වෙන දරුවෙක් සමාජයට බිහි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අද ගොඩක් කතා කරානේ. අදට මම වීඩියෝ එක නතර කරනවා. ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.